අයිබෝන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා පැන්සල රූපවාහිනිය වෙතින් ගෙනෙන තවත් බ්‍රෑන්ඩ් නිව් එපිසෝඩ් එකකට. ඉතින් මේ වීඩියෝ එකකින් අපි බලන්න හදන්නේ 2025 රිලීස් වුණ The Crouch කියන ඉංග්‍රීසි මූවි එක. මේ මූවි එක නම් ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕන එකක්. පටන් ගත්ත වෙලේ ඉඳන්ම ඇස් අහකට ගන්න හිතෙන්නේ නැති පට්ට මූවි එකක්. ඉතින් මූවි එක ගැන පොඩ්ඩක් කතා කරලම වීඩියෝ එකට යමු. ස්නයිපර්ලා දෙන්නෙක් කොට තමයි මේ කතාව ගොඩනගන්නේ. මේ මූවි එක විද්‍යා ප්‍රබන්ධ කතා ගණයට තමයි අයිති වෙන්නේ. මේ කතාවේ ප්‍රධාන චරිතවලට පනපවන්නේ ලෙව් කියන කැරක්ටර්. මිස් ට්‍රේලර් ඩ්‍රාසාගේ චරිතයට පනපවන්නේ අන්‍යා තයිරෝඩ්. ඉතින් මේ කතාවට අනුව මේ දෙන්නට පැවැන රාජකාරිය තමයි දේශීමාවක් වගේ තැනක්. හැබැයි මේක තියෙන්නේ පොළොව යටට. මෙයාලට තියෙන්නේ ඒක හරහා එන ඕනම කෙනෙක්ට වෙඩි තියලා මරලා දාන්න. හැබැයි ඒක හරහා එන්නේ මිනිස්සු නන් නෙවෙයි. අමුතු මිනිස් වෙනුමකට සමානකමක් තියෙන විකෘති සත්තු වගේ. හැබැයි කොහොම හරි මේක දෙපැත්තේ තමයි මෙයාලට ඉන්න තියෙන්නේ. ඒත් මෙයාලා අතර කිසිම සම්බන්ධතාවයක් තියාගන්න බෑ. එහා පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් එහා පැත්තට කිසිම සංවේදන මාධ්‍යයක් නැහැ. ඉතින් මෙයාලා මේ රාජකාරිය කොහොම කරයිද? මෙයාලා අතර සම්බන්ධතාවයක් ගොඩනැගෙයිද? ඇත්තටම මේ තැන මොකක්ද? මේන සත්තු කවුද? මේ හැම දෙයක් ගැනම අපි කතාවට ගිහින්ම බලමු. මූවි එක පටන් ගත්තම අපිට පෙන්නනවා කැලාව කියන ඩ්‍රාසට ප්ලේන් එකක් එන සද්දෙට හැරෙනවා. එයා එයාගේ ආයුධත් ලෑස්ති කරගන්නවා. ප්ලේන් එකේ මිනිහෙක් බහිනවත් එක්කම පෙන්නනවා. ඒක පාරටම ඩ්‍රාසයේ මිනිස්සයව ස්නයිපර් පහරකින් එයාගේ ඔළුවටම තියලා මරලා දානවා. මේ අතරේ කලින් මැරින් බටෙක් වෙලා හිටපු ලීවයි බය හිතන හීනකින් නැහැරෙන දර්ශනයක් අපිට පෙන්නනවා. ඊට පස්සේ ඔහු හිත නිදහස් කරගන්න බීච් එකට වෙලා ඉන්නව පෙන්නනවා. උදේට මැරින් කෝල් බේස් එකට එන්න කියලා ටෙක්ස්ට් එකක් එනවා. පස්සේ බේස් එකේදී ඒජන්ට් බර්තෝලිමියුව මුණ ගැහෙනවා. එයා දන්නවා ලීවයි කියන්නේ දක්ෂ ස්නයිපර් කෙනෙක් කියලා. හොඳට සේවය කරපු කෙනෙක්. ඒ වගේම පවුලක්වත් යාළුවක් නැති කෙනෙක්. ඒ නිසා එයා ඇවිත් තියෙන්නේ ලීවයිට ජොබ් එකක් දෙන්න. ඊට පස්සේ ලිතියෝනියාවේදී ඩ්‍රාසා එයාගේ අම්මගේ මරණ සංවත්සරයට එයාගේ තාත්තව සුසාන භූමියේදී මුණ ගැහෙනවා පෙන්නනවා. එයාගේ පිළිකාවට ප්‍රතිකාර කරන්න ප්‍රමාද වැඩි කියලා. ඩ්‍රාසාගේ තාත්තා දරුණු පිළිකා රෝගියකින් පෙළෙන කෙනෙක්. ඉතින් එයා කියනවා පෙබරවාරි 14 වෙනකොට මැරිලා හිටියේ නැත්තම් එයා වැලන්ටයින් දවසේදී එයාගේ බිරිඳත් එක්ක එකතු වෙන්න තමන්ම ජීවිතේ නැති කරගන්නවා කියලා. සැප්තැම්බර් වල මේ මිෂන් එකට මෙයාලව යවනවා. ලීවයි නිර්වින්දනය කරලා තිබුණු හින්දා නිින්දෙන් ඇහැරෙනවා පෙන්නනවා. මේ මිෂන් එකට ලීව එක්කන් ඇවිත් තියෙන්නේ සිහිය නැති කරලා. එයා සොල්දාදුවෙක්ගෙන් අහනවා එයාලා ඉන්නේ කොහෙද කියලා. ඒත් ඒ කියන්නේ එයාලට අවසර නැහැ කියලා කියනවා. එයා ලීවයිගේ පෞද්ගලික බඩුව ඔක්කොම අරගෙන කියනවා එයාලා දැන් පියාසර කරන්න තහනම් කලාපයට ලං වෙනවා කියලා. එයාට දැන් පැනලා ඊතුරු දුර පයින් යන්න වෙනවා කියලා කියනවා. ලීවයි දීපු බෑග් එක අරගෙන පනිනවා. පැරෂූට් එක අරින්න හරිම වෙලා වෙනකම් බලන් ඉන්නවා. එයා ආරක්ෂිතව බිමට බහිනවා. ඊට පස්සේ කඳු නැගීම් දුෂ්කර ගමන් කැම්පින් වලින් පිරුණු එයාගේ දිග ගමන පටන් ගන්නවා. අන්තිමට ලීවයි ලොකු හෙලක ගොරච් එකේ අයිනකට එනවා. මෙතෙන්දී යට ජේඩී කියන සොල්දාදුව මුණ ගැහෙනවා. ජේඩී කියන්නේ ලීවයි කරන්න යන රාජකාරිය මේ වෙනකම් කරපු කෙනා. ජේඩී මෙතන අවුරුද්දක් තිස්සේ ඉඳලා තියෙනවා. එයා වුණත් දන්නේ නැහැ මේ කොහෙද කියලා. මේ දෙන්න බටහිර ටවර් එකට යනවා. මේ තැන හැම පහසුකම්ම තියෙන තැනක්. සෝලාර් පවර්, බෑකප් ජෙනරේටරයක්, වැහි වතුර පද්ධතියක්, එළවලු වත්තක්, දඩයම් කරන ඕනතරම් සත්තු එක්ක හැම දෙයක්ම මෙතන තියෙනවා. අනිත් පැත්තේ නැගෙනහිර ටවර් එකක් තියෙනවා දකිනවා. ඒත් ඒකේ ඉන්න මොරකාරයෙක් කතා කරන එක නම් තහනම් කරලා තමයි තියෙන්නේ. මේ කොරොච් එකේ ළඟ උඩටයි පහළටයි බිම්බෝම්බ වල්ලා තමයි තියෙන්නේ. උපක්‍රමික බාධක දාලා තියෙනවා. ඒත් එහා පැත්තට යන්න ක්‍රමයක් නැහැ. ඒ විදිහට තමයි මේතන හදලා තියෙන්නේ. ජේඩී ලිවයිට දිගටම තැන පෙන්නන ගමන් මිෂන් එක ගැන පැහැදිලි කරනවා. හැමදාම ලිවයිට බටහිර පාර දිගේ ඇවිදන් ගිහින් සෑම මීටර 600කට පාරක් තියෙන ඔටෝමැටික් තුවක්කු වලට යන්න පුරව ගන්න ඕනි කියලා කියනවා. ඔය ආරක්ෂක වැටේ එල්ලලා තියෙන බිම්බෝම්බ සහ කොලොරොක්ස් පරීක්ෂා කරන්නත් ඕනි. මේ කොලොරොක්ස් කියන්නේ සැටලයිට් වලට බොරු සිග්නල් යවලා මේ තැන නොපෙනී තියන්න හදපු උපකරණයක්. රේඩියෝවෙන් හැම දවස් 30කට සැරයක්ම කතා කරනවා. ඒත් පිටත කාටවත් කතා කරන්න පහසුකමක් මේකේ නැහැ. හදිසි අවස්ථාවක් වුණොත් පැනික් බටන් එකක් තියෙනවා. ඒකෙන් ස්ටෝර් ඩ්‍රොප් ප්‍රොටෝකෝල් එක ක්‍රියාත්මක වෙනවා. ඒත් ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා ජේඩී නම් දන්නේ නැහැ. එහෙම දෙයක් වුණොත් දුවන්න කියලා තමයි එයා ලිවයිට උපදෙස් දෙන්නේ. ජේඩී පැහැදිලි කරනවා මේ තැන සීතල යුද්ධ කාලයේ තරම් පරණයි කියලා. එක එක රටවල් වල හමුදා කණ්ඩායම් මේ තැන රහසක් විදියට තියාගන්න කිව්සුමක් හදාගෙනත් තියෙනවා කියලා කියනවා. ඒ නිසා රාජ්‍ය නායකයෙක්වත් ජනාධිපතිවරුවත් මේ තැන ගැන දන්නේ නැහැ කියලා ජේඩී කියනවා. ලිවයිගේ මිෂන් එක හරිම සරලයි. මේ හෙළ ඇතුලේ තියෙන දේවල් එළියට එන එක වළක්වන එක තමයි මෙතන තියෙන අමාරු වැඩකට තියෙන්නේ. මේක පිස්සුවක් වගේ ඇහුණත් ජේඩීටත් ඉස්සර එහෙම හිතුණා කියලා කියනවා. ඒත් හෝලෝ මෙන් කියන හඳුන්වන මේ අමුතු විකෘති මිනිස්සු දැක්කට පස්සේ ඒක වෙනස් වුණා කියලාත් කියනවා. එයාලගේ කැහගන සද්ද දැන් මේ අහල පහලින් ඇහෙන්න ගන්නවා. ජේඩී කියනවා 1940 ගණන් වල අග වගේ ආශ්‍රයන් සමග ඉන්න බලෑනි තුනක් මේ හෙළ සුද්ධ කරන්න එවලා තියෙනවා. ඒත් ඒ කවුරුත් ආපහු ආවේ නැහැ කියලා ජේඩී කියනවා.
ඒ නිසා හමුදාවේ වෙනුවෙන් මේක ඇතුලේ තියෙන දේවල් ඇතුළම තියාගන්න අවධානය යොමු කරලා තියෙනවා කියලාත් ඔහු කියනවා. ඊට පස්සේ ජෙඩි ටවර් එකකින් පිට වෙලා එයාව එක්කන් යන තැන කන්දකාවට නගිනවා. හෙලිකොප්ටර් එකකින් කේබල් එකක් දාලා එයාව උඩට ගන්නවා. හැබැයි ජෙඩිට මේ ගමන හිතන තරම් සුන්දර එකක් නමුනේ නෑ. මේ චොපර් එකේ ඉඳපු සොල්දාදුවෙක් එයා කවුද කියලා අහනවා. ජෙඩි පාස්වර්ඩ් එක කිව්වහම ඒ සොල්දාදුවා එකපාරට මෙයාගේ ඔළුවට වෙඩි තියලා මල සිරුර කඳු කරේට අතාරිනවා. මේ මිෂන් එක ගැන තොරතුරු පිටට යන නිසා තමයි මොවුන් මෙහෙම එතන සේවය කරන අය මරලා දාන්නේ. මාසයකට පස්සේ ලීවයි යාගේ හැම්මැලි දිනචර්යාවට හුරු වෙලා එයා සීමාව දිගේ ඇවිදිනවා. ආරක්ෂක පද්ධතිවල නඩත්තු වැඩ ඔක්කොම කරගෙන යනවා. රේඩියෝ වෙනු චෙක් ඉන් චෙක් කරනවා. අනිත් පැත්තේ ඉන්න කෙනාට දැනගන්න ඕනේ හැමදේම හොඳින් කියලා විතරයි. ලීවයි මොනවාරි අහන්න කලින් එයාලා කෝල් එක කට් කරනවා. වත්තේ වැඩ කරන ගමන් ලීවයිට අනිත් පැත්තේ මොකක් හරි චලනයක් පේනවා. එයා දුවලා ගිහින් දුරදක්නෙන් බලනවා. එතකොට දකිනවා ට්‍රාස දර කපනවා. එයාත් ලීවයිව දකිනවා. ඒත් ගණන් ගන්නේ නැහැ. එක රැයක කුණාටුවක් අතරතුර ලීවයි බය හිතන හිණකින් ගැස්සිලා හැරෙනවා පෙන්නනවා. අතින් වීදුරුකුත් බෙදෙනවා. ඒ සද්දට එයා හිතන්නේ ප්‍රහාරයක් කියලා. තුවක්කුවත් අතර ගන්නවා. කකුලට වේදනාවක් දැනුනහම තමයි එයාට තේරෙන්නේ එයා අතින් වැටුණු වීදුරුව තමයි මේ පෑගුවේ කියලා. ඒක නිකන් අනතුරක් විතරයි කියලා. ඉතින් ඊට පස්සේ ඔහු සංසුන් වෙනවා. කකුල සුද්ධ කරන ගමන් එයා දකිනවා ට්‍රාස හැරිලා එයා දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ලීවයි ආපහු බලනවා කියලා දැක්කම එයා නිදා ගන්න යනවා පෙන්නනවා. තව මාසයක් මේ විදියට ගෙවිලා යනවා. ට්‍රාසට එයාගේ උපන්දිනේ තනියම සමරන්න වෙනවා. කම්මැලිකම ඉවස ගන්න බැරුව එයා ලීවයිගේ අවධානය ගන්න තුවක්කුවෙන් වෙඩිල්ලක් තියනවා. ඊට පස්සේ ලීවයිගේ නම අහලා බෝඩ් එකක ලියලා ලීවයිට පෙන්නන්න අල්ලන් ඉන්නවා. එයාට කතා කරන්න අවසර නැහැ කියලාත් කියනවා. ට්‍රාස එයාගේ නම කියලා උත්තර දෙනවා. අද එයාගේ උපන්දින නිසා එයාට ඕන දෙයක් කරන්න කියලාත් කියනවා. හිනාවක් කිය ලීවයි එයාගේ නමත් කියලා ටෝස්ට් එකක් දාන්න වීදුරක් උස්සනවා. ට්‍රාසට පේන්න. ඊළඟට ට්‍රාස සින්දුවක් සද්දෙට දානවා. එයා නටන ගමන් ලීවයිටත් නටන්න කියනවා. ලීවයි කියනවා එයාට නටන්න බෑ. ඒ සුපිරි ස්නයිපර් කෙනෙක් කියලා. ඒකට උත්තරයක් විදියට ට්‍රාස ලීවයිගේ වතුර බෝතලයට වෙඩිල්ලක් තියනවා. ලීවයි ඉක්මනට එයාගේ තුවක්කුව අරන් ට්‍රාසගේ බෝතලයටත් වෙඩිල්ලක් තියනවා. ඊට පස්සේ ඩ්‍රාස තව බෝතලයක් ඔළුව උඩ තියා ගන්නවා. සෙල්ලම දිගටම කරගෙන යන්න හිතාගෙන. ඒත් මේ අතරේ හෙල ඇතුලේ මොකක් හරි චලනයක් වෙනවා දකිනවා. එයා හැමතේම නවත්තනවා. ලීවයි පහළ බැලුවම දකිනවා ගස් වලින් හැදුණු මිනිස්සු වගේ අමුතු සත්තු එයාගේ පැත්තෙන් හෙලේ බිත්තිය දිගේ උඩට නගිනවා. එයා එකපාරට මේ අමුතු සතාට වෙඩි තියනවා. ඌ බිම් බෝම්බයක් උඩට වැටෙනවා. ඒක පොපුරලා නගින උන්ගේ වැඩි හරියක් පහළට වැටෙනවා. තාමත් සත්තු කිහිප දෙනෙක් නගිනවා. ඉතින් ලීවයි දිගටම වෙඩි තියනවා. ට්‍රාසත් එයාගේ මැෂින් තුවක්කුවෙන් එක දිගටම වෙඩි තියලා උදව් කරනවා. දෙන්න එකතු වෙලා විනාඩි කිහිපයකින් ඔක්කොම සත්තු ටික බිම දානවා. එයාලා ඉවරයි කියලා හිතනකොටම සතෙක් ට්‍රාසගේ බැල්කනියට එනවා. එයා ඒකට තුවක්කුවෙන් කීප වතාවක් වෙඩි තියලා පහින් ගහලා බිමට දානවා. ඊට පස්සේ රකුස එයාගේ පැත්තේ බිත්තිය දිගේ නගින්න පටන් ගන්නවා. එයාලව නවත්තන්න සොල්දාදු දෙන්නට ආයෙත් එකතු වෙලා වැඩ කරන්න වෙනවා. තව සතෙක් බිම් බෝම්බයක් උඩට වැටෙනවා. අලුත් පිපිරිමක් වෙනවා. ඒකෙන් ලෝහ කෑල්ලක් විසි වෙලා ඇවිත් ට්‍රාසගේ උරහිසේ වදිනවා. එයාට තුවාල වෙනවා. ඊට පස්සේ සත්තු එකම වෙලාවේ බිත්ති දෙකම දිගේ නගින්න පටන් ගන්නවා. ඉතින් ලීවයි සහ ට්‍රාස මැෂින් තුවක්කු පාවිච්චි කරලා උන්ව මරනවා. අමතර උදව්වක් විදියට තව බිම් බෝම්බ ක්‍රියාත්මක කරනවා. මේ පාර නම් තවත් උන්නේ නැති වෙනකම්ම රකුසන්න සාර්ථකව මරලා දානවා. උදේ ට්‍රාස එයාලගේ තුවාල වලට බෙහෙත් දාන ගමන් ලීවයිට කියනවා මේ එයාගේ හොඳ උපන්දිනේ කියලා. ඊට පස්සේ ලීවයි පහළට ගිහින් වෙච්ච හානිය ඔක්කොම නැවත හදන්න පටන් ගන්නවා. බිම් බෝම්බ පිපුරුණු ඒවා අලුතෙන් දානවා. එකපාරටම ඩ්‍රෝන් එකක් හෙළ ඇතුලෙන් උඩට ඇවිත් යනවා පේනවා. දෙසැම්බර් වල ලීවයි කැලේ තියෙන ගහක් වටේ ලයිට් ගොඩක් දාලා නත්තල් ගහක් වගේ හදන දර්ශනයක් පෙන්වනවා. එයා ට්‍රාසට බෝඩ් එකකුත් උස්සනවා. එදා ඉඳන් එයාලා ගොඩක් දේවල් එකට කරන්න පටන් ගන්නවා. එකිනෙකාගේ නම් දාලා හිම මිනිස්සු හදනවා. චෙස් ගහනවා. වලං වලින් හදපු බෙර ගහනවා. මේ කම්මැලි ජොබ් එක ටිකක් විනෝදයෙන් ගෙවන්න ක්‍රමයක් ගොඩනගා ගන්නවා. ජනවාරි 14 වෙනිදා ලීවයි දකිනවා ට්‍රාස පවුලේ පින්තූරයක් ළඟ තියාගෙන අඬනවා. එයා අහනවා ඇයි කලින් මුර සංචාරේ ගියේ නැත්තේ ඇයි කියලා. එයා කියනවා අද දවස ටිකක් අමාරු දවසක් කියලා. ලීවයි එයා ළඟින් හිටියනම් හොඳයි කියලා හිතනවා කියලා ට්‍රාස ලීවයිට කියනවා. අවි ගවඩාවේ තියෙන බඩු ඔක්කොම පාවිච්චි කරලා ලීවයි විශේෂ උපකරණයක් හදනවා. රොකට් එකක් වගේ එකක් හදලා හෙළහරහා විදිනවා. ඒක ගිහින් ට්‍රාසගේ මුර කුටිය ළඟ ගහක හිර වෙනවා. ඒකෙන් ගින්නකුත් පටන් ගන්නවා. ඒ ට්‍රාස දුවලා ගිහින් ඒක නිවලා දානවා. රොකට් එකට කඹයක් ගැට ගහලා තමයි තියෙන්නේ. එයා කඹේ ගහේ හොඳට ගැට ගහලා ආපහු ටවර් එකට දුවනවා. එතනදී එයා දකිනවා ලීවයි එයාට රෑ කෑමකට ඇරයුම් කරනවා. ඊට පස්සේ ලීවයි කඹේ දිගේ ලෙස්සගෙන හෙළහරහා එනවා. ඒත් මැදදී හිර වෙනවා. වාසනාවකට එයා අත්ආවරණය දාලා ඉන්න නිසා එයා අත්වලින් කඹේ අල්ලගෙන දිගටම යනවා. ටික වෙලාවකින් එයා ට්‍රාසගේ ටවර් එකට එනවා. එයාට මල් වගේකුත් අරගෙන තමයි එන්නේ. එයා කියනවා ලීවයි ගාවින් තාටිය ගඳයි කියලා. මොකද එයා මේ පැත්තට එන්න ගොඩක් මහන්සි වුණා. ඒක නිසා කියලා
කියලාත් කියනවා. ලීවයි නාන්න යනවා. එයා නාන අතරේ ට්‍රාසා එයාගේ නිල ඇඳුම අරන් කලින් එතන හිටපු කෙනෙක්ගේ හොඳ ඇඳුම් වර්ගයක් ගෙනත් තියෙනවා. රෑ කෑම වෙලාවේ එයාලා කුලී හේවායු විදියට ලැබපු අත්දැකීම් ගැන මේ වගේ ජොබ් එකකින් එයාලගේ මනසට වෙන දේවල් ගැන කතා කරනවා. ඊට පස්සේ එයාලා නටලා අන්තිමට එකට එකතු වෙනවා. උදේ ලීවයි එයාගේ ටවර් එකට ආපහු යන්න කඹේ දිගේ ලෙස්සනවා. ඒ වෙලාවේ හොලෝ මේන් කියන විකෘති සත්තු එයාගේ බිත්තිය පැත්තෙන් මතුවෙලා බිම්බෝම්බේක වදිනවා. ලොකු පිපුරුමක් වෙලා කඹේ කැපෙනවා. ලීවයි පහළට වැටෙන්න පටන් ගන්නවා. එකපාරටම එයාගේ පැරෂුට් එක අරිනවා. ට්‍රාසා දුවලා ගිහින් අවි කපඩාවෙන් නායුතු කොටකුයි එයාට පැරෂුට් එකකුයි අරගෙන එයා හෙල පහළට පනිනවා. සතපුම් කිහිපයක් වැටුණාට පස්සේ එයා ගඟට වැටෙනවා. වතුර මතු පිටදී එයාගේ පැරෂුට් එක ගලක හිර වෙනවා. ඉතින් ට්‍රාසට ඒක කපලා දාන්න වෙනවා. වතුර පාරට එයාව එකපාරටම ගහගෙන යනවා. එයාගේ ඇඟ ගලක වදිනවා. ඒ පාරට අහම්බෙන් ඔටෝ ඇසෙන්ඩර් එක වැටෙනවා. ඇගේ ගඟේ තාමත් ට්‍රාසව ගහගෙන යනවා. ඉතින් එයා ගොඩට එන්න ගස් මුල් වගේ එක එල්ලෙනවා. මේ අතරේ ලීවයි සිහිය නැතුව ගහක එල්ලලා ඉන්නවා. එකපාරටම අත්තත් හෙලවෙනවා. ඒක අමුතු විකර්ණශීලී සතෙක්. මේ අතරේ ලීවයි සිහිය නැතුව ගහක එල්ලලා ඉන්නව පෙන්නනවා. එකපාරටම අත්තක් හෙලවෙනවත් පෙන්නනවා. අමුතු විකිරණශීලී සතෙක් වගේ. ඒක ලීවයි ළඟට එනකොට එයා හැරිලා ඒකට වෙඩි තියන්න පටන් ගන්න ගමන් ගහින් කඹ ටිකක් ගලව ගන්නවා. එයා බිමට වැටෙන්නේ මඩ වගේ පේන දෙයක් උඩ. ඒත් ඒ ඇලෙන සුළු දේ හෙලවෙන්න ගන්නවා. මොකද ඒක ඇත්තටම තව රකුසෙකුගේ කටක් වගේ එකක්. ඒ ද්‍රව්‍ය ලීවයිව හිර කර ගන්නවා. කට හිමීට වැහෙන්න පටන් ගන්න. වාසනාවට ට්‍රාසට වෙඩි සද්ද ඇහිලා එතනට ඇවිත් සතාට වෙඩි තියනවා. ලීවයිව හරිම වෙලාවට බේර ගන්නවා. ට්‍රාසා පීයකින් ලීවයිගේ ඇඟේ ඇලුණු දේ අයින් කරාට පස්සේ දෙන්න කඹේ හොයාගන්න බිත්තිය පැත්තට යන්න පටන් ගන්නවා. එකපාරටම යාලට කෑ ගහන සද්දයක් ඇහෙනවා. ඊට පස්සේ ගස් වගේ පේන අශ්වය පිටේ යන හොලෝ මේන් කියන විකෘති සත්තු දෙන්නෙක් මතුවෙනවා. අසරුව දිගටම ලිවයිටයි ට්‍රාසටයි කඩුවලින් පහර දෙනවා. එක්කෙනෙක් අශ්වයාගෙන් පැනලා ට්‍රාසගේ උඩට පයින්නවා. එයා පීයකින් උගේ බෙල්ලට ඇනලා බිම දාලා මූණට වෙඩි තියනවා. අනිත් අසරුවා කඹයකින් ගහලා ලිවයිගේ තුවක්කුව උදුර ගන්නවා. ඉතින් ලිවයි එයාගේ අනිත් තුවක්කුව අරන් අශ්වයටයි අසරුවටයි දෙන්නටම වෙඩි තියලා තප්පර ගානකින් මරලා දානවා. ඊට පස්සේ ට්‍රාසා එයාගේ බෑග් එක චෙක් කරනවා. බලනකොට දකිනවා ඔටෝ ඇසෙන්ඩර් එක ගඟට වැටිලා කියලා. මෙතනින් එළියට යන්න තිබ්බ එකම ක්‍රමයක් ඔවුන්ට මේ හේතුවෙන් නැති වෙලා යනවා. බිත්ති එයාලට නගින්න බැරි තරම් උස නිසා එයාලා එතන නතර වෙනවා. ගඟ කොහෙන් හරි එළියට ගලාගෙන යන්න ඕනි නිසා ගඟ දිගේ යන්න ඕනි කියලා. ලීවයි එයා මරුපු සතාව හොඳට බලනකොට ගොඩක් පරණ හමුදා නිල ඇඳුමක් දකිනවා. ඒ කියන්නේ හොලෝ මේන් කියන්නේ අර කතාවේ හිටපු නැති වුණු පළෑණිය කෙනෙක් කියලා අඳුර ගන්නවා. දෙන්න කැලෑවමැදි දිගටම යනවා. යනකොට ඇටසැකිලි 100 ගාණක් දකිනවා. අන්තිමට එයාලට අතාරලා දාපු නගරයක් හම්බෙනවා. ඒකේ හැම ගොඩනැගිල්ලක්ම විකෘති වුණු පැලෑටි වලින් වැහිලා එකපාරටම විකෘති සත්තු එන්න ගන්නවා. කෑ ගහන සද්දිකුත් ඇහෙන්න ගන්නවා. ඉතින් දෙන්න පල්ලියක් ඇතුළට වෙලා හැංගෙන්න තීරණය කරනවා. එතන ආසනවල ඇටසැකිලි තියෙනවා. ලීවයිට සයිනයිඩ් ගඳක් එනවා. ඒ කියන්නේ මේ මිනිස්සු එතන ජීවත් වෙන්න බැරුව Tamanම ජීවිතේ නැති කරගෙන. එකපාරටම එයාලට සද්දයක් ඇහෙනවා. ට්‍රාසා උඩ බලනකොට දකිනවා ලොකු මකුළුවෙක් එයාලට පහර දෙන්න පනිනවා. එයා එකපාරට මේක තල්ලු කරලා බිම වැටෙනවා. එතනදි දකිනවා තව මකුළුවන් එනවා. අනින්න ගමන් ලීවයිට පහර දෙනවා. එයා ඉක්මනට උඩ වෙඩි තියනවා. ටිකකින් මකුළුව ගොඩක් එයාලා වට කර ගන්නවා. මොහොත දෙන්නම පුළුවන් තරම් මරන්න දිගටම වෙඩි තියනවා. ට්‍රාසාගේ උණ්ඩ ඉවර වෙනවා. එයා ලෝඩ් කරනකන් ලිවයි එයාව බේර ගන්නවා. එයාලා දොර පැත්තට යන්න හදනකොටම හලෝ මේන් කිහිප දෙනෙක් ඇතුළට කඩාගෙන පනිනවා. දැන් සොල්දාදුවන්ට මකුළුවන්ටයි හොලෝ මේන්ටයි දෙගොල්ලන්ටම වෙඩි තියන්න අවධානය බෙදන්න වෙනවා. ට්‍රාසා සතෙක්ගේ ඔළුවට මේසෙකින් ගහලා විසි කරනවා. මකුළුව ඌගේ ඇඟටත් නගින්න පටන් ගන්නවා. ලිවයිට සත්තු කිහිප දෙනෙක් එක්ක ළඟින් සටන් කරන්න වෙනවා. පොඩි පොර බැදීමකින් පස්සේ එයා උන්ට වෙඩි තියලා බිම දානවා. ඊට පස්සේ ට්‍රාසා පිටිපස්සේ බිත්තියකට ග්‍රෑන්ඩ් එකකින් වෙඩි තියලා ලොකු හිලක් හදනවා. ඒකෙන් එයාලට පැන ගන්න පුළුවන් වෙනවා. ලීවයි සහ ට්‍රාසා කැලෑව මැදින් දුවනවා. ඒ තාමත් දුරින් සත්තු කෑගහගෙන එන සද්ද එනවා. මෙතන එයාලා නිරාවරණය වෙලා වැඩි නිසා එයාලා බිත්තියට ලං වෙන්න තීරණය කරනවා. එයාලට පරණ දොරක් හම්බෙලා ඒකෙන් ඇතුළට ගිහින් දකිනවා. ඒකෙත් පැලෑටි වලින් වැහිලා ගිය ආයතනයක්. ඇතුළට යද්දී එයාලා දැනගන්නවා මේක ඉස්සර හමුදා ලැබ් එකක් කියලා. මොවුන්ට මේක ඇතුළේ තිබිලා ඇටසැකිලි ගොඩක් හම්බෙනවා. ට්‍රාසා ජෙනරේටරයකුත් තිබිලා ඒකත් ඔන් කරනවා. ලිවයිට ටේප් එකක් හම්බෙනවා. එයාලා ඒක ප්‍රොජෙක්ටර් එකට දාලා ප්ලේ කරනවා. ෆිල්ම් එකේ විද්‍යාඥයෙක් පැහැදිලි කරනවා මේ 1946 වර්ෂය කියලා. මේ ප්‍රජාව හැදුණු ජාතීන්ගේ අතිශය රහසිගත සන්දානයක කොටසක් විදියට කියලා. දෙවන ලෝක යුද්ධයේ අන්තිම කාලෙදී එයාලා ජෛව රසායනික මිසයිල් හදන්න වැඩ කරලා තියෙනවා. ඒත් මේ ෆිල්ම් එක රෙකෝඩ් කරන්න දවස් 6කට කලින් මේ ප්‍රදේශයට භූමිකම්පාවකුත් වෙලා රසායනික කාන්දුකුත් වෙලා විද්‍යාඥයෝ විස පාලනය කරන්න දිවාරය වැඩ කරන්නත් පටන් අරන්. ඒ ටිකකින් ඒ ප්‍රදේශය සාක හා සත්ව DNA එක්ක එකතු වෙලා උන්ව විකෘති
විකෘති කරලා පැය කිහිපයක් විතරක් විසර නිරාවරණය වන එකෙන් මොකුත් වෙන්නේ නැහැ. ඒත් වැඩියෙන් වැඩ කරනකොට විද්‍යාත්මකව වැඩියෙන් නිරාවරණය වෙලා ඒක හිමීට එයාලටත් බලපාන්න පටන් අරන් ස්ක්‍රීන් එකේ ඉන්න කාන්තාව එයාගේ බඩේ තියෙන අතු වගේ දේවල් පෙන්නන එකෙන් ඒක ඔෆ් වෙනවා. වාසනාවට බේස් එක තිබ්බ හෙල ඇතුලේ නිසා විස කවදාවත් අනිත් මනුෂ්‍ය වර්ගයා ළඟට ගිහින් නැහැ. 2000 ගණන් වල අග කාලේ කම්පියුටරයක් හම්බෙනවා. ඒ කියන්නේ මුල් සිද්ධියෙන් පස්සේ මිනිස්සු දිගටම අත්දැක බැලීම් කරන්න ඇවිත් තියෙනවා. ලීවයි කම්පියුටරේ ඔන් කරලා හොයා ගන්නවා මේ තැන ආйти ඩාර්ක් ලේස් කියන පෞද්ගලික පාරාමිලිටරි කොපරේෂන් එකට කියලා. එයාලා අනිත් දවසේ දැක්ක ඩ්‍රෝන් එක ඩාර්ක් ලේක්ගේ අත්දැක බැලීම් වලට සාම්පල් එකතු කරලා තියෙන්නේ. ඒ වයින් සුපිරි සොල්දාදුව හදන්න තමයි හදන්නේ. ටවර් එක කුලියට ගත්ත මුරකාරයෝ එයාලට රහසක් තියාගන්න උදව් කරනවා. කම්පියුටරෙන් ලීවයි ස්ට්‍රේ ඩොග් ප්‍රොටෝකෝල් එක ගැන පැහැදිලි කිරීමකුත් හම්බෙනවා. ඒකෙන් වෙන්නේ කාන්දුවක් වුණොත් ප්‍රදේශය වඳ කර නියුක්ලීරියන් බෝම්බයක්. දැන් එළියට එන ගමන් ලීවයි ට්‍රාසට කියනවා මේ මිෂන් එකට ආපු එක වටිනවා. මොකද එයාට ට්‍රාසව මුණ ගැහුණු නිසා කියලා. එයාලා දොර ඇරලා තුන් බෝම්බයක් විසි කරලා එළියට එනවා. එකපාරටම මෑන් කෙනෙක්ගේ කසයාගේ වලලු කරේ පැටලලා එයාව ඇදගෙන යනවා. අසරුව එයාට කැලෑව මැදින් ඇදගෙන යද්දි ට්‍රාස පිහියෙන් කසය කපන්න හදනවා. ඒත් අහම්බෙන් ගහක වැදිලා පිහිය වැටෙනවා. එයා වෙඩි තියන්නත් හදනවා. ඒත් ගල්වලයි ලී කොටවලයි වදිනකොට හරියට ඉලක්කේ ගන්න බෑ. ලීවයි අසරුවාගේ පාරවල් දිගේ ගිහින් අන්තිමට නියුක්ලීරියන් බෝම්බේ තියෙන තැන හොයාගන්නවා. ඇතුලේ හෝල් මෑන් ට්‍රාසව එයාගේ බඩේ හිරවුණු අත්ත හරවලා වද දීලා ඒක එළියට ගන්නවා. ට්‍රාසවුගේ පපුවට පයින් ගහලා කණුවෙන් කඹ ගලවලා නිදහස් වෙනවා. ඊට පස්සේ එයා හෝලෝ මෑන්ව තල්ලු කරලා ලෝහ කෑල්ලක් ආයුධයක් විදියට අතර ගන්නවා. හෝලෝ මෑන් දිගටම යව පරද්දනවා. උගේ පපුවේ ඉන්න සර්පයාත් පහර දෙන්න හදනවා. ඒ ට්‍රාස අත්හරින්නේ නැතුව සර්පයාගේ බෙල්ල කපලා ලෝහ කෑල්ල හෝලෝ මෑන්ට විසික් කරනවා. ඒකෙන් ලොකු හානියක් වෙන්නේ නැහැ. හෝලෝ මෑන්ට තරහ යනවා. එයා කඩුවෙන් පහර දෙන ගමන් කාමරේ වටේ යව පන්නනවා. ට්‍රාස ඇටකටු පලියක් වගේ පාවිච්චි කරලා ගිනිමැලෙන් පන්දමක් හදාගෙන ඒකෙන් එයාගේ සතුරව පුච්චනවා. හලෝ මෑන් වේදනාවෙන් කෑ ගහනකොට අන්තිමට ලීවයි ඇවිත් ඌට වෙඩි තියලා මරනවා. සොල්දාදුව දෙන්න බදාගෙන ආයෙත් එකතු වෙනවා. ලීවයි හලෝ මෑන්ගේ ඇඟ බලලා නිල ඇඳුමේ නම දැකලා අඳුර ගන්නවා. එයාගේ ටවර් එකේ මුලින්ම වැඩ කරපු මුරකාරයා කියලා. සතාගේ කඩුව අරගෙන දෙන්න එළියට යන්න පටන් අරන් මුල් කාන්දුව වෙච්ච තැන හොයා ගන්නවා. ඇලෙන සුළු දියරය ඇතුලේ හැමතැනම විකෘති වුණු සත්තු හිර වෙලා ඉන්නවා. ලීවයි සහ ට්‍රාස ඇලෙන සුළු දියරේ හුස්ම ගන්න මුහුණු දැකලා අප්‍රියාවෙන් පාලම තරණය කරන්න පටන් ගන්නවා. ට්‍රාස අහම්බෙන් මුලක පය තියලා ඇලෙන සුළු දේ අදිනකොට ඇඟවල් පහළට වැටෙන්න පටන් ගන්නවා. එයා වල්ල ගන්න ලීවයි කඩුව පාවිච්චි කරලා ඉක්මනටම මුල් ඔක්කොම කපලා එයාව බේර ගන්නවා. ටිකක් ලොකු සත්තු ඇහැරිලා එයාලට කෑ ගහනවා. පාර ගහනකොට ඇලෙන සුළු දියරේ කසයක් එයාගේ වල්ලු කරේ පැටෙල්ලා එයාව බිම වටනවා. ට්‍රාස එයාලට පිටිපස්සෙන් ක්‍රේන්ට් එකකින් වෙඩි තියලා ලොකු පිපුරුමක් ඇති කරනවා. සත්තුන්ට ගිනි ඇවිලිලා ඒ ගින්දර මුළු ඇලෙන සුළු දියරේ ව්‍යුහය පුරා පැතිරෙනවා. ඒ අතර දෙන්න පඩිපෙල් ළඟට ගිහින් අන්තිමට එළියට එනවා. ඊට පස්සේ එයාලා නගරේ හොයලා කරාච් එකකින් හමුදා ජිප් එකක් හොයාගන්නවා. එයාලා එන්ජිමක පොඩි නඩත්තුවක් කරලා එක ජිප් එකක් අරන් යනවා. පැය ගාන එක ජිප් එකක් අරන් යනවා. පැය ගානක් එලවලා එයාලට කැඩුණු කඹේ හම්බෙනවා. ලීවයි ඉක්මනට කඹේ ජිප් එකට දාගෙන ට්‍රාස එයාලා ළඟට එන්න හදන හලෝමේන්ට වෙඩි තියනවා. එයාගේ උණ්ඩ ඉවර වුණාම එයාලා මාරු වෙනවා. ජිප් එක ලෑස්ති වුණාම එයාලා බිත්තිය දිගේ උඩට යන්න පටන් ගන්නවා. ටික වෙලාවක් හොඳට ගියත් අන්තිමට එයාලා දකිනවා හලෝ මෑන් උන් පස්සෙන් නගිනවා කියලා. එයාලා එකෙක්ට පයින් ගහලා බිම දානවා. ලීවයි කඩුව පාවිච්චි කරලා අනිත් උන්ව මරන්න පටන් ගන්නවා. ට්‍රාස ටූල් බොක්ස් එකකින් පොරවක් හොයාගෙන ඒකනුත් සත්තු මරනවා. ලීවයි රකුසෙක්ව රෝදවලට තද කරලා තල්ලු කරන ගමන් එකෙක් ඉස්සරහ වීදුරු උඩට පනිනවා. ට්‍රාස ඒකට ගහලා බිම දානවා. ඊට පස්සේ හොලෝ මෑන් කෙනෙක් පැනලා ලීවයිව තල්ලු කරලා ලීවයි අන්තිම තප්පරේ ජිප් එකේ එල්ලනවා. ඒත් එල්ලිලා ඉන්නවා. එයා ජිප් එකේ ගෑස් ටැංකියට අනිනවා. ඊට පස්සේ ප්ලේයර් එකක් පත්තු කරලා සත්තුන්ට විසික් කරනවා. බේරෙන ප්‍රොපේන් එක්ක එකතු වුනහම ලොකු පිපුරුමක් වෙනවා. ඒකෙන් එයාලගේ සතුරු ඔක්කොම පිච්චෙනවා. ඒ ජිප් එක පුපුරනවා. ලීවයි බිත්තියේ වැදිලා එයාගේ කකුල කඩා ගන්නවා. ට්‍රාස එයාට නැගිටින්න උදව් කරනවා. එයාලා දැන් උඩට කිට්ටු නිසා එයාලා කඹේ කපලා ඉතුරු හෝලෝ මෙන්ලගේ ඇඟ උඩට ජිප් එක වට්ටන්න තීරණය කරනවා. ඊට පස්සේ දෙන්න ඉතුරු ටික නැගලා ට්‍රාසගේ ටවර් එකට ආපහු එනවා. තුවාල වලට බෙහෙත් දා ගන්න ගමන් එයාලා දවස් 5ක් වෙන් වෙලා ඉන්න එකඟ වෙනවා. දවස් 5ක් වෙන් වෙලා ඉන්න එකක වෙනවා. එයාලටත් ආසාදනය වෙලාද කියලා බලන්න නිරෝධානයක් විදියට එයාලට එකට පැනලා යන්න ඕන නිසා එයාලා හෙල විනාශ කරන්න ප්ලෑන් එකක් ගන්නවා.
එයාලා කිස් එකක් දීලා ලීවයි ට්‍රාසට ආදරේ කියනවා. ඊට පස්සේ ග්‍රැප්ලින් තුවක්කුවක් පාවිච්චි කරලා එයාගේ ටවර් එකට ආපහු පනිනවා. හමුදාව එයාලට රේඩියෝ චෙක් ඉන් එකක් කරන්න වෙනවා. හැමදාම කතා කරන කෙනා වෙනුවට ලීවයිගේ කෝල් එකට උත්තර දෙන්නේ බර්තෝමිලියු. මොකද එයා දැනගෙන ලැබ් එකේ කම්පියුටර් ඔන් කරලා කියලා. ලීවයි හෙලට ගියා කියලා ප්‍රතික්ෂේප කරන නිසා බර්තෝමිලියු හිතනවා අනිත් ටවර් එකේ ඉන්න කෙනා ඒක කරා කියලා. ඉතින් ලිවයිගේ අලුත් මිෂන් එක එයාලා මරණ එක. ලිවයි කෝල් එක කට් කරන්න කලින් මිෂන් එක බාර ගන්නවා වගේ රඟපානවා. ඊට පස්සේ හෙලි වෙනවා ලැබ් එකේ කම්පියුටරේ කැමරාවක් තිබිලා සොල්දාදුවෝ දෙන්නම එතන හිටියා කියලා බර්තෝමියෝ දන්නවා. ඉතින් එයා කමාන්ඩර් කෙනෙක්ට කතා කරලා හෙලට යන්න ටීම් එකක් ලෑස්ති කරන්න නියෝග කරනවා. පහවදා උදේ සොල්දාදුවෝ එයාලගේ ප්ලෑන් එකට බිම්බෝම්බ ලෑස්ති කරන ගමන් ට්‍රාස මමත් ආදරෙයි කියලා ලීවයිට ලියලා පෙන්නනවා. ඒ වෙලාවෙම එයාලා දකින්න හෙලිකොප්ටරයක් එනවා. ඉතින් එයාලා එක පාරටම කැලෑව මැදින් දුවන්න පටන් ගන්නවා. ටවර් එක හිස් කියලා දැකලා ඩ්‍රෝනා යානා යවන්න ගන්නවා. පන්නන එක පටන් ගන්නවා. ඩ්‍රෝනා ඉක්මනට වෙඩි තියන්න පටන් ගන්නවා. ලිවයිසා ට්‍රාසා ආපහු වෙඩි තියනවා. එයාලා එකකින් එක ඔක්කොම ඩ්‍රෝන බිම දානවා. හොඳ උස තැනකට ගියාම එයාලා ස්නයිපර් තැන් වලට වෙලා ක්ලොකස් වලට වෙඩි තියනවා. එයාලා කලින් හයි කරපු බිම්බෝම්බ නිසා තාම ප්‍රතික්‍රියාවක් ඇති වෙලා ප්‍රදේශය ඔක්කොම විනාශ වෙන්න පටන් ගන්නවා. එයාලා දැන් නිරාවරණය වෙලා නිසා ස්ට්‍රේ ඩ්‍රොප් ෆොටෝකෝල් එක ක්‍රියාත්මක වෙනවා. බර්තොලෝමියුයි එයාගේ ටීම් එකයි පැනලා යන්න හෙලිකොප්ටරයට දුවනවා. ලීවයි සහ ඩ්‍රාසා පුළුවන් තරම් වේගෙන් දුවනවා. නියුක්ලියර් බෝම්බෙ පුපිරනවා. ඒ දැවැන්ත පිපුරුමින් හෙලිකොප්ටරේ බිම වටනවා. ඇතුළේ හිටපු හැමෝම මැරෙනවා. වාසනාවකට පිපුරුමින් ලීවයිව තල්ලු වෙනවා. එයා කඳු කැටයකින් පහළ ගංගකට වැටෙනවා. ට්‍රාසා පැන ගන්නවා. එයා ගුහාවක හැංගිලා ලීවයි එනකල් බලන් ඉන්නවා. මාසයක් තිස්සේ එයාගේ පෙම්වතාගෙන් කිසිම ආරංචියක් නැති නිසා ට්‍රාසා තනියම යන්න තීරණය කරනවා. ටික කාලයකට පස්සේ ප්‍රන්සියේ ට්‍රාසා වේටර් කෙනෙක් විදියට වැඩ කරනවා. එක දවසක් එයා මේසෙක ඉන්න ලීවයිව දැකලා පුදුම වෙනවා. ලීවයි පැහැදිලි කරනවා එයාගේ තුවාල සනීප වෙන්න ටික කාලයක් ගියා කියලා. ඊට පස්සේ එයාලා හාදුවකින් ආයෙ එකතු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මූවි එක ගැන ඔයාලට හිතන දේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් සඳහන් කරන් යන්න. ඉතින් මෙවැනි වීඩියෝ දිගටම නරඹන්න පැන්සල YouTube නාලිකාවත් එක්ක දිගටම එකතු වෙන්න. ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්.